ආදරණීය දුවේ පුතේ, ඔයා ශිෂ්‍යත්ව විභාගය හරි O level විභාගය හරි A level විභාගය හරි කැම්පස් එකේ හරි විභාගවලට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාටමයි මම අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඔයාට ඊයේ දවසේ හරියට පාඩම් වැඩක් කරගන්න බැරි වුණා කියලා ඔයා ගොඩක් දුකෙන්ද ඉන්නේ. දුක් වෙන්න එපා දුවේ පුතේ. මොකද සෑම දවසක ආරම්භයක් කියන්නෙම අපේ ජීවිතයේ අලුත් ආරම්භයක් කියන එකයි. ඊයේ දවසේ වැඩක් කරගන්න බැරි වුණා කියලා අද දවසෙත් ඔයා කනගාටුවෙන් දුකෙන් ඉන්නද කල්පනාව. එහෙම කරන එක ඔයාටම කරගන්නා ලොකු අපරාධයක්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම අද ඔයාට කියලා දෙන්නම් මෙහෙම දුකෙන් ගත කරන්නේ නැතුව සතුටෙන් ඔයා කොහොමද අද දවස ආරම්භ කරන්න ඕනේ කියලා. ඔයා අද දවස ආරම්භයත් සමග ඔයා අවදි වූ සැනින් කුඩා සටහනක් ලියන්න පොතක ඊයේ දවස ඉවරයි. අද අලුත් දවසක්. අද මට පුළුවන් උපරිමයෙන්ම මගේ පාඩම් වැඩ ටික හොඳින් කරගන්නවා. පරණ සිදු වුණු සියලුම වැරදි අමතක කරලා කියලා. ඉතින් මෙන්න මේ වගේ හැමදාම උදේට ඔයාට ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ලබා දෙන්න. මොකද ඔයාගේ හීනවලට මේ දෙන පුංචි සිතුවිල්ල දවසක ඔයාව එන්නේ ඒ ලස්සන හීනයට ගෙනියනවා අනිවාර්යෙන්ම. ඒක ඔයාගේ හිතට දෙන මොටිවේෂන් එකක්. තවත් ඔයාට මම පුංචි රහසක් කියන්නද? හැමදාම එකම විදිහට මිනිස්සු වන අපිට ඉන්න බැහැනේ. සමහර දවස්වලට අපිට මහන්සිය දැනෙනවා. කිසිම වැඩක් නොකර පැත්තකට වෙලා ඉන්න හිතෙනවා. ඉතින් ඔයා කරන්න ඕන දේ තමයි ඒ දවසට ඔයා හොඳ විවේකයක් ගන්න. ඒක කවදාවත් හිතන්න එපා අසාර්ථක වීමක් කියලා. ඒක අසාර්ථක වීමක් නෙමෙයි දුවේ පුතේ. ඊළඟ දවසට වේගයෙන් ඉදිරියට යන්න තියෙන ශක්තියක්. ඒක අපි ඒ ශක්තිය එකතු කර ගැනීමක්. ඒ කියන්නේ රීචාර්ජ් වීමක්. හැබැයි ඔයා එක දවසක් විවේක ගත්තහම ඔයාට එන ඒ ශක්තිය වැඩි නිසා අතපසු වුණු දවසේ වැඩ ටිකත් ඔයාට මේ දවසේ ශක්තිමත්ව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාට මම අද මේ දුන්නු පණිවිඩය හොඳට හිතට අරගෙන ඊයේ දවසේ උණ අතපසුවීම්, වැරදි සිදුවීම්, කම්මැලිකම් ඒ හැම දෙයක්ම හින්දා ඔයා පසුතැවි ඉන්නවා නම් ඒක අමතක කරලා අද ඔයා නැගිට්ට ගමන්ම මේ සටහනක් ලියලා ඔයාගේ හිතට ශක්තියක් දෙන්න. ඔයාට ඔයාගේ හීනවලට යන්න තියෙන ලොකුම බාධාව ඔයාගේ හිතින් අයින් වෙලාම යයි. ඔයාට සාර්ථක අනාගතයක් ලැබෙනවා. තෙරුවන් සරණයි.